ආශිර්වාද සඳහා සියලු දෙනා නැගී සිටිමු. යාඥා කරමු. සර්ව බලධාරී වූ අනාදි අනන්ත වූ දෙවියනි, මෝක්ෂ සම්පන්න මාතාව කල්මරිතුමන්ගේ කතා ප්‍රාණය ඔබ වහන්සේගේ ශ්‍රී කුමාරයාට ඔබින වාසස්ථානය වන ලෙස ස්වීය සාන්තුවරමින් හේතු යුක්ත කරදී වදාළා වේද. අප සතුටුව සීකරන උතුමන්ගේ දයාබර ආඥාව බල අපට යෙදෙන්නා වූ නපුරු වලින් අනවරත මරණයෙන් ගැලවීම සැලසූ මැනව. මේ කීත අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා. එකම මේ සංසංගයක් ලෙසින් එකම දුව සිටින මේ උතුම් වූ මොහොතේ
කොට දිව්‍ය සප්‍රසාදයේ ජීවමානව වැඩ සිටින තිතු සම්විධානන් වහන්සේට අපගේ උතුම් ගෞරවය හා භක්ති ආදරය පුද කරගන්නට අවස්ථාවක් කරගනිමු. තවද අපගේ දුබලකම් නිසා අපතින් වූ සෑම වර්ගකටම සමාවදානය කර අපව පවිත්‍ර කරන ලෙස දිව්‍ය සප්‍රසාදයේ ජයසුද පන්නනව කියමු. දයාබල මෑණියනි, ඔබතුමියගේ සලසවණිය නිති ලැබෙන්නට සුද්ධාත්මයන් වහන්සේගේ ස්පීන්තුව අප සමට දානය කර දිව්‍ය සප්‍රසාදයේ නවෝදයක් කරා යන ගමනේදී බලාපොරොත්තු ජනතාවක් ලෙස දිවිගෙවන්නට අපට අවදි වන කතා දිව්‍ය සප්‍රසාදයේ ජේසුව නවදිනට මෙලෙස භක්තියෙන් යුතුව පෙර ගැසෙමු. විභීෂණ සමුදායේ ඉදිරියේ පා සංවිධානන් වහන්සේගේ
සැරිසරන මාගේ ආත්මය විටක අඳුරු වලාවකින් නොපෙනී ගියත් හිමිතුමන් මා අභියස සිටින තුරාවට මා නොසැලමින් දමනමි. මා සිත් සතන්හි නුවණ පහළ කරන දෙවියතුමාණන් මාගේ වෙනම නිසා ඔබ අනුව මට ඇත්තේ පිරිපුන් වූ ප්‍රීතියකි. ඔබගේ දකුණත මාහට සෙවන සාදන නිසා යථෝක්ත සියල්ල කෙරෙහි මා මවුල් මඩමින් සිටිමි. සංගීතකරුගේ සංගීතය හා සමවැදිමින් අපේ සැම මෙම තේරිගියට බැති සිතින් සහභාගී වෙමු. Pitta Putra Espírito Santo Nam Tritya de Mahatmya Mahasira Sostra Deva Amen.
නිදහස ලැබෙන තැන ඇත්තේ දෙවියන් වහන්සේගෙන් ලැබෙන විමුක්තියේ සුවය. උන්වහන්සේ නැමැති බලකොටුව තුල ජීවිතයේ විඳීම රස විඳීම යනු එය මෙලොවින් එළව දක්වා විහිදී යන ශාන්තියේ ප්‍රවාහය. සමිඳුනි බින්න වේගිය ලෝකයක යල්පිනු සම්ප්‍රදාය පිරිපූර්ණත්වයේම බව ප්‍රත්‍යක්ෂ කරවන නිනව්වක ඔබ වහන්සේ නැමැති බලාන්තයෙන් ලැබෙන තිර වූ රැකවරණය මාගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනාව වේවා. සංගීතයේ හා යමින් මෙම තෙලිගියට බැති සිතින් සහභාගී
ප්‍රීතිමය මහත්මයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සම්දානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග විශේෂක ජෝන් කුමාරසිංහගේ ලද දේවාක්‍රිය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට වන්දනය වේවා. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනය මමය. යමෙක් මේ භෝජනය බලනුවහොත් ඔහු සදාකාල ජීවත් වන්නේ. මා විසින් දෙනු ලබන භෝජනය මාගේ මාංශය වේ. මා ඒ දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයි වදාළසේ. එවිට ජුදවරු ඔවුන් අතර විවාද කරමින් මේ මිනිසා ඔහුගේ මානසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේදැයි කීහ. එබැවින් ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන් මෙසේ අමතූසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මානසය අනුභව නොකරන්නේ වුණාම ඔහුගේ රුධිරය පානය නොකරන්නේ වුණාම ඔබ තුළ ජීවනය නැත. යමෙක් මාගේ මානසය අනුභව කරන්නේද මාගේ රුධිරය පානය කරන්නේද ඔහුට සදාකාල ජීවනය ඇත. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නේ. මාගේ මාංශය සැබෑ භෝජනය වේ. මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන මාගේ රුධිරය පානය කරන තරත්තේ මා තුළ ජීවත් වන්නේ. මමද ඔහු තුළ ජීවත් වන්නේ. ජීවමාන පියාණන් වහන්සේ මා කෙවා වදාළ බැවින් මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙසම මා අනුභව කරන තරත්තේ මා නිසා ජීවත් වේ. සමදානගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුගේ වහන්සේට ශාස්ත්‍රා වේවා. මොදල් පාඩ. සහෝදර සහෝදරියනි, හෙට අපි මේ දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය පවත්වනවා. ඊට පෙර සූදානමක් ලෙස අපි හැමෝම එකට එකතු වුණේ දිවසප්‍රසාරී ජේසුස් වහන්සේට අපගේ වන්දනාව, ආදරය, ප්‍රශංසාව හිමි කරගන්න. ඒ නිසා මේ සැදැවේ දිවසප්‍රසාරී ජේසුස් වහන්සේ ගැන මෙනෙහි කිරීම යුක්තිසහගතයි. ඊට පෙර මම අදහස් කළා දේවමාතන් වහන්සේගේ ජීවිතයේ එක් සිදුවීමක් මෙනෙහි කරලා ඉන්පසු අද අපි අහගත්තේ ජේසුස් වහන්සේ තමන් වහන්සේගේම සීසාවේ හා සී රුධිරය ගැන ඉගැන්වූ දේ මෙනෙහි කරන්න. සහෝදර සහෝදරියනි, අපි දන්නවා එදා දේවදූතයා මරියතුමියට මංගලම් කියද්දී මරියතුමියගේ අවසාන වචනය වුණේ ඔබ පැවසූ ලෙසම මට සිදු වේවා. මෙහිදී ඔබ කියලා කිව්වේ දේවදූතයාට වුණාට පැවසුවේ දෙවියන්ගේ කැමැත්ත ලෙස සියල්ල සිදු වේවා කියලා.
දෙවියන්ගේ කැමැත්ත ලෙස සියල්ල සිදු වේවා කියන. අපිට හිතාගන්න පුළුවන් ලදු යේසුස් වහන්සේට නිරන්තරයෙන්ම මාර්ගතුමි මේ ගැන කියන්න ඇති. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේගේ ඉගැන්වීම තුළ උන්වහන්සේ නිරන්තරයෙන් කතා කරා අපි දෙවියන්ගේ කැමැත්ත ඉෂ්ට කර යුතු බව. දේව කැමැත්තට මුල් තැන දිය යුතු බව. ඒ විතරක් නෙමෙයි අපිට හැමදාම මේක මතක් කරන්න උන්වහන්සේ කියනපු යාඥාවට ඒ දේ දැම්මා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවදී වේවා. මරිතුන්ගේ යාඥාව නැත් ඒකයි. ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදු වේවා. ජේසුස් වහන්සේගේ මල්ුවේනේදී උන්වහන්සේගේ යාඥාව නැත් ඒකයි. ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදු වේවා. උන්වහන්සේ කිව්වා මේ දේ මගේ කැමැත්ත නෙමෙයි යාළුවනි. ඒ ඔබගේ කැමැත්ත නම් එලෙසම සිදු වේවා කියලා. ඒ නිසා අපිට මරිතුමගේ ජීවිතයේ සුවිශේෂීය මේ සිදුවීම නිරන්තරයෙන් අපේ යාඥාවෙන් ඕන දෙවියනි ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදු වේවා කියලා. මේ සෞදේශවලදී අපි දන්නවා තවසුරු මොහොතකින් අපි දේශප්‍රසාද මහසේ වඩවනවා. මේ කරුව තුරුන් වහන්සේව අපි තන්පත් කරනවා. මුල්ම දේශප්‍රසාද කරුව උනේ මරියම. ජේසුස් වහන්සේව තරහගත් අය කුසතුල ඒ නිසා අගේ කුස තමයි මුල්ම දේශප්‍රසාද කරුව උනේ. අපි ආගෙන දන්නවා ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනේ වඩන අවස්ථාවේදී තමයි දිවසප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන්නේ. නමුත් මේක බොහෝ කාලයකට උන්වහන්සේ ජනතාවට ඉගැන්වුවා. ඒ අය දැනුවත් කළා උන්වහන්සේගේ සීසාරේ හා සීරුදිරේ ගැන. සෝදවල ජෝම් සුවිශේෂයෙන් ආයතන පරිච්ඡේදයේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම ගැන ඒ කොටසකටයි සුදු සුවිශේෂය තුළ අපි හොඳයි. උන්වහන්සේ කියනවා ස්වර්ගයෙන් පාලෝ භෝජනය මමයි කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා මාගේ මාංශය මම ඔබට දෙන්නේ කියලා. අපි දන්නවා ජේසුස් වහන්සේගේ ඉගැන්වීම සුදු ජෝම් මතෙව් මා ලූක් යන සුවිශේෂවල අඩංගු වෙනවා. මේ සුවිශේෂ හතරම විග්‍රහ කරද්දී උන්වහන්සේ ඉගැන්වීමේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි උන්වහන්සේ උගන්වන වෙලාවේ කවුරු හරි වැරදි ලෙස අවබෝධ කරගත්තා නම් උන්වහන්සේ ඒක එවෙලෙමයි නිවැරදි කරන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ඉගැන්වීම ගැන කවුරු හරි සැකයක් ඇති වුණා නම් උන්වහන්සේ දෙවියන් වහන්සේ ඒ නිසා උන්වහන්සේට දැනනවා ඒක උන්වහන්සේ එවෙලෙම ඒක නිවැරදි කරන්නේ. ඒක තමයි ජේසුස් වහන්සේගේ ඉගැන්වීමේ පොදු ලක්ෂණය. දැන් උන්වහන්සේ කියද්දී මම දෙන්නේ මාංශයෙන් දෙලා අපේ ගෝලනේ මගේ මාංශයයි කියලා. අහගෙන පිළිදෙන මිනිස්සු වචනාර්ථයෙන් ඒක තේරුම් ගන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ මිනිසා ඔහුගේ මාංශය අනුභව කරන්න අපිට දෙන්නේ කොහොමද? මේ මිනිසාගේ මානසික අනුභව කරන නිසා අපිට දෙන්නේ කෙසේදයි කෙසේ. ඒ කියන්නේ උන්වහන්සේ පවසපු වචන මගේ මාංශයයි ඒ භෝජනේ යද්දී මිනිස්සු තේරුම් ගත්තේ ඒ වචනාර්ථය. ඒ නිසා තමයි මිනිස්සු මැසිවිලි කියන්නේ. මෙයාගේ මාංශය අපිට අනුභව කරන්න දෙන්නේ කොහොමද? તો අපි මුලින් දැනගත්ත උන්වහන්සේගේ ඉගැන්වීමේ පොදු ලක්ෂණය තමයි එවලීමයි උන්වහන්සේගේ නිවැරදි කරන්නේ. මේම මිනිස්සු වචනාර්ථයේ තේරුම් ගද්දී උන්වහන්සේ ඒක සනාත කරනවා ඔවුන් ඒ අවබෝධ කරගත්තු දේ. උන්වහන්සේ කියනවා මගේ මාංශය සැබෑ මානය සැබෑ ආහාරය. ඒ වගේම උන්වහන්සේ කියනවා මගේ රුධිරයේ සැබෑ පානය. ඒ වගේම පොරොන්දුවක් වෙනවා එතකොට මගේ රුධිරය පානය කරන මාගේ මාංශය අනුභව කරන තරත්තා
මම උත්පාද කරනවා ඔව් ජීවත් වෙනවා තුල උන්වහන්සේ පැහැදිලිවම කියනවා ඔව් මන් දෙන්නේ මගේ ශරීරය ඔව් මන් දෙන්නේ මගේ රුධිරය තුල සෙනග අවබෝධ කරගන්න දේ උන්වහන්සේ ස්ථාත කරනවා ඉතින් සෞද සෞදෙනි මේ පොපේ තුල ජේසුස් ඉන්නවා කියන්නේ කවුද අපිට කියන්නේ ඒක අපිට වෙන කාලෙක ආපු දෙයක් නෙමෙයි. ජේසුගේ ඉගැන්වීම නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ පොතේ තුළ උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. උන්වහන්සේ දේව පුත්‍රයා දෙවියන් වහන්සේ ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ. ඒක දේව සත්‍යසාරය තුළ ජේසුස් වහන්සේ වැඩ සිටිනවා කියන එක විශ්වාස කරන එක මේක තමයි ජේසුස් වහන්සේ. උන්වහන්සේ දවසුල් නිසා සුදෝ පෞලුතුමා අපිට මතක් කරනවා උන්වහන්සේගේ සංදේශයේ මේ පිළිවෙත අපි ලැබුවේ ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ වෙන කාගෙවත් නෙවෙයි ඒ නිසා සහෝදර සහෝදරියනි අපි දේව සත්‍ය තුළ උන්වහන්සේගේ පරිසරීම විශ්වාස කරන කෙනෙක් තමයි උන්වහන්සේ ලෝකේ නොයෙක් තැන්වල ප්‍රාතිහාර්ය සිදු වෙලා තියෙනවා ඉහළ වෛද්‍ය විද්‍යාවට හේතු දාන්න බෑ කොහොමද මේ දේවල් මේ විදිහට සිදු වෙන්නේ ඒක තමයි නාශයා නුවර සිදු වුණු ඒ ප්‍රාතිහාර්ය අද දක්වාම ඒක බලන්න පුළුවන් ඕන කෙනෙකුට මේ හැම ප්‍රාතිහාර්යයක් දිහා දකිද්දී අපිට මතක් වෙනවා ඕ ජේසුස් වහන්සේ කිව්වේ ඇත්තක් නේද කියලා හැබැයි ප්‍රාතිහාර්ය නිසා නෙමෙයි අපි විශ්වාස කරන්නේ ජේසුස් අපේ දෙවියන් වහන්සේ නිසා ඒසයි අපි විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ කියනවා මා ඒ දෙන්නේ ලෝකයාගේ ජීවනයේ පිණිසයි කියලා තෙරේසා මෞතුමිය ජීවත් වෙලා ඉන්න කාලේ අර්මේනියාව භූමිකම්පාවක් ඇති වුණා එතකොට තෙරේසා මෞතුමිය සහ එතුමියගේ කන්‍යා සෝරියා අර්මේනියාවට ගියා සමාන කටයුතුවලට. ඒගොල්ලන්ට මේක ඇත්ත කතාවක්. ඒගොල්ලන්ට හම්බුණා සතියක් විතර සතියකින් පස්සේ සුන්බුන් ගොඩක් පස්සේ හිටිය මා සහ දරුවෙක්. ඒ දරුවාට බොහොම අසාධ්‍යව හිටියේ. නමුත් ඒ මව දැඩි අසාධ්‍යතාවයකින් හිටියා. හැබැයි ඒ දරුවා ඉතාම දැඩි අසිරිතාවයකට පත්වලා හිටියේ නෑ සාමාන්‍ය මට්ටමේ හිටියේ. ඉතින් තෙරේසා මෞතුමියට පුදුමයක් හිතුණා. මේ මව ඉතාම දැඩි අසාධ්‍යතාවයකින් ඉන්නවා. මේ දරුවාට ඒ තරම්ම අසාධ්‍යතාවයක් නෑ. ਉਹ හොඳින් හිටියා. ඉතින් තෙරේසා මෞතුමිය මේ මවගෙන් අහුවා ඔබ කොහොමද මේ සතිය මේ පුරා මේ දරුවාව ජීවත් කරේ මොනවද කන්න දුන්නේ එතකොට ඒ මව කිව්වා තමන්ගේ ඇඟිලි අතේ ඇඟිලි දැකලා මම එක එක දවසේ මගේ ඇඟිල්ල හපලා මේ දරුවාට බොන්න දුන්නා මගේ දේ ඒ නිසා තමයි මේ දරුවා මම ජීවත් කෙරුවේ අන්න ඒ විදිහට එතකොට තෙරේසා මෞතුමිය ඊළඟ අහපු ප්‍රශ්නේ තමයි කොහොමද ඔබට මේ අදහස ආවේ? අපි දන්නවා මරණීය බය කෙනෙකුට ඇති වුණාම එයා දන්නේ ඊළඟ මොහොතේ මොනවද කරන්න කියලා. අපි ඒකට ගල්ගෙන ඉඳලා වගේ ඉන්නවා. ඒකට අපිට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕන කල යුත්තේ කියලා මරණීය බය ඇති වුණා. ඒ නිසා තමයි තෙරේසා මෞතුමිය ඇහුවේ ඔබට කොහොමද මේ අදහස ආවේ? එතකොට එයා තමන්ගේ බෙල්ලේ දාලා තිබුණ තියාගෙන කුරුසේ පෙරලා කිව්වා මෙන්න මෑහගෙන් තමයි මට මේ අදහස ආවේ. එතන මේ අම්මා මේ දරුවව ජීවත් කරවන්න ඕන නිසා ඇගීම ලේ ඇඟිලි හපලා දවසක ඇඟිල්ල හපලා උඩ බොන්න දුන්නා. මොකද මේ මාගේ බලාපොරොත්තුනේ කොහොමද මේ දරුවව ජීවත් කරවන්න ඕන නිසා. ජේසුස් වහන්සේ කියනවා මම මගේ ශරීරය දෙන්නේ මගේ රුධිරය පානය කරන්න දෙන්නේ ලෝකයාගේ ජීවිතය පිණිසයි කියලා. කියන්නේ අපි හැමෝම ජීවත් කරවන්න ඕන නිසා
ජේසුස් වහන්සේ අපේ උන්වහන්සේගේ මාංශය අත්වා කරන දෙනවා. රුධිරේ පානය කරන්න දෙනවා. මා ඒ දෙන්නේ ලෝකයාගේ ජීවනයේ පිණිසයි කියලා. එතකොට අපිට සදාතන ජීවිතය දෙන්නේ. සදාතන ජීවිතය දෙන්නේ. අපිට ඒ ආහාරය දුන්නේ ඒකයි. අපි ජීවත් වෙනවා දකින්න. ඒ සත්‍යමයි ජේසුස් කිව්වේ මම ඊතරතාව අවසානයේ උත්පාදනය කරන්නේ කියලා. එනිසා මේ ආහාරය නැතුව අපිට ජීවනයක් නැහැ. අපි දන්නවා පොරොන්දු දේශයේ ඉඳලා එදා ඊශ්වර ජනතාව අරගෙන එද්දී මිනිසුන්ට කන්න දෙන්නේ නැහැ. ඒ කාන්තාවයි. මෝසස් කන්නලව කරපුවාම දෙවියන් වහන්සේ කොන්ට ආහාරයක් දුන්නා. අපි දන්නවා මන්න ආහාරය. මොකද මේ පොරොන්දු දේශේ කරා යන්න නම් මිනිසුන්ට ශක්තිය ඕන. නැත්තම් මේ මිනිසුන්ට යන්න බෑ. ඔවුන් මැරෙනවා. ඒ වගේ තමයි සෞදෙනි අපි පොරොන්දු දේශේ කරා දමන දෙදෙන එදීලා ඉන්න අය. අපේ පොරොන්දු දේශේ තමයි ස්වර්ගයේ ජීවිතයේ සදාතන ජීවිතේ. ඒ ගමන යන්න අපිට ආහාරය අවශ්‍යයි. ඒ ආහාරය තමයි ජේසුගේ ශරීරය, ජේසුගේ රුධිරය. ඒක නැතුව පොරොන්දු දේශේ කරා කියන්නේ සදාතන ජීවිතය කරා අපිට යන්න බෑ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ සිසාරේ හා සී රුධිරය අපිට දුන්නේ. ඒ නිසා අපිට දෙයක් අවශ්‍යයි. අපි දිව්‍යාගේ අවස්ථාවේ කියනවා මාගේ නිවසට වඩින්නට මම ඔබ වහන්සේ මාගේ නිවසට වසුදුසෙක් නැහැ කියලා. අපි කවුරුත් සුදුසු නැහැ. අපි කවුරුත් සුදුසු නැහැ. නමුත් ජේසුස් වහන්සේ අපිට දෙන ආදරය නිසාම තමයි අපි ළඟට එන්නේ. ඒ ඔබේ දිව මත කරන්නේ දේව පුත්‍රයාණන් දෙවියන් වහන්සේ. ඒ නිසා ඒ විශ්වාසයයි අපිට තියෙන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා සෞදෙනි මේ ආහාරය අපි දිවස ප්‍රසාද වහන්සේ ලබා ගන්නදී අපිට තියෙන හොඳ සූදානමක්. හොඳ සූදානමක් තියෙන්න අවශ්‍යයි. මරණවාගේ ශිෂ්‍යයෙක් දෙනවා ජේසුස් වහන්සේ පාවා දෙවියන්ගේ සිදුවීමේදී අතිවරාත්‍රි භෝජන වේලාවේදී ජේසුස් වහන්සේ කියනවා ඔබ අතරින් කෙනෙක් මා පාවා දෙනවා කියලා. සුවිශේෂයෙන් බලන්න හැමෝම අහනවා 12 දෙනාම අහනවා ඒ මම දෙන්නේ. ජුදාස් සල්සුන් කරලා ඒ වෙලේ කවුරුදී කාසී අරගෙන ඉවරයි. ඒ වෙලේ කාසී අරගෙන ඉවරයි. නමුත් අනිත් හැමෝම අහනවා ඒ මම දෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම සුදුසු නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ ආදරය නිසා උන්වහන්සේ අපි ළඟට එන්නේ. මේ ලෝකේ වාපු දෙවියන් වහන්සේට පුළුවන් අපිට උන්වහන්සේට කැමති විදිහට අපි ළඟට එන්න. ඒ නිසා මේ ආහාරය ගත්තාම මොනවද වෙන්න ඕන කියන එක අපිට හිතන්න අවශ්‍යයි. හැමෝම වෙනවා සංසාර මාසෙ ලබනවා. අපි ආපහු ගෙවල් වලට යනවා. නමුත් මොනවද අපේ ඇති වෙලා තියෙන වෙනස? අපි දන්නවා අපි මස් මාළු කන අය. දැන් මාළු කැල්ලක් කෑවොත් ඒ මාළු කැල්ල මන් තුල නැති වෙලා යනවා. ඒ මාළු කැල්ල මන් බවටපත් වෙනවා. මගේ දේ බවටපත් වෙලා ආයෙත් මේ මාළු කැල්ල හොයාගන්න බෑ. මාළු කැල්ල මන් තුල නැති වෙලා. අපි ගන්න ආහාර හැමදේම වෙන්නේ. නමුත් දිවසප්‍රසාද වහන්සේක නැති ආහාරය ගත්තාම වෙන්න ඕන ඒක නෙමෙයි. ඒක අනිත් පැත්ත. ඒ තමයි අපි ඒ ආහාරය තුළ නැති වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ දිවස අනිත් ආහාර වගේ ඒ ආහාරය අපි තුළ නැති වෙන එක නෙමෙයි. අපි ඒ ආහාරය තුළ නැති වෙලා ඒ කියන්නේ තවත් ක්‍රිස්තුවරයෙකුයි වෙන්න ඕන. තවත් පුද්ගලයෙක් නෙමෙයි ඉන්න ඕන. තවත් ක්‍රිස්තුවරයෙක්. ඉතින් ඔබට ක්‍රිස්තුස් වහන්සේ ගැන වගේ හිතන්න බැරි නම් ක්‍රිස්තුස් වහන්සේ වගේ ආදරය කරන්න බැරි නම් උන්වහන්සේ වගේ සමාව දෙන්න බැරි නම් ඔබ හිතන්න අවශ්‍යයි මම ජේසුව ළඟ තියෙන්නේ සූනාම ඇතුවද කියන එක හිතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන හිතන්න අවශ්‍යයි.
ඒ වගේම අන්තිම රාත්‍රී භෝජනයේ වෙලාව ගැන කතා කරද්දී සුදු ජොන්තුමා උන්වහන්සේ කියනවා ඒ ආහාරය ගත්තට පස්සේ ජුලාස් පිටත් වෙලා යනවා. ඔහු යන්නේ තනියම. එතකොට ජොන්තුමා කියනවා ඔහු අඳුරට යනවා. ඔහුගේ දේශස් වහන්සේ පාවයි. ඒ වගේ දිවසප්‍රසාර වහන්සේලාගේ ආහාරය ලබාගෙන ජේසුව ලබාගෙන අපි යන්නේ හුඟක් වෙලාවට මොනවටද කියලා ඔබ අහලා බලන්න අවශ්‍යයි. හුඟක් අය ජේසුව පාවා දෙන්න ජේසු කියපු විදිහට ජීවත් වෙන්නේ නැතුව තීරණ නැවතන ජීවත් වෙන්නේ නැතුව අපි සමාජලාට හැසෙනවා ජේසුව දන්නේ නැති මිනිස්සු වගේ. පේරුතුමා කිව්වා ජේසුව අඳුරන්නේ නැහැ කියලා. නමුත් අපි වචනේ නොකියවට හැසිරීමෙන් පේනවා අපි ජේසුව අඳුරන්නේ නැහැ. අපිට ඒකන සමාව දෙන්න බැරි නම් ඒ කියන්නේ අපි ජේසුව දන්නේ නැති මිනිස්සු වගේ ඉන්නේ. ජුදාස් වගේ අපි ජේසුව පාවා දෙනවා. නමුත් දිවසප්‍රසාර වහන්සේලා පෝෂණය වෙලා අපි යන්නේ තවත් ක්‍රිස්තුවට එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒ හැම දෙයක්ම අපිට ලැබෙනවා කියලා අපි යාඥා කරන අවශ්‍යයි. ඒ වගේම දිවසප්‍රසාදයේ තුල අපි වෙනස් වෙන්න අවශ්‍යයි. තවත් ක්‍රිස්තුවේ වෙන්නට අවශ්‍යයි කියන දේ අනුගාමී මේ මංගල්‍යයේ දෙවියන් වහන්සේ මංගල්‍යයක් අපිට දෙන්නේ නිකන් කාලා වීලා එහෙම නැත්නම් මංගල්‍යයට සහුරුවා කියලා සන්තෝෂ වෙන්න විතරක් නෙමෙයි. පරප්‍රසාදේ කාලයක් මේක. ඒක දීලා තියෙන්නේ අපිට වෙනස් වෙන්න. දෙවියන් වහන්සේ අවස්ථාවකට දීලා තියෙනවා. මේ ආකාරයක් ඒ වගේ අවස්ථාවක් ඔබ තව ක්‍රිස්තුවලේ වෙන එක දකින්නයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. තවත් උන්වහන්සේගේ කීකර වෙන උන්වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන තවත් පුතේ දෙවියන් වෙනයි දෙවියන් වහන්සේ අපේ කැමැත්ත. වෙන මේ අදහස වෙන්නේ. සමිඳුන්ගේ පුදුදුරාණනි එතුමන් පසසන්න සමිඳුන්ගේ පුදුදුරාණනි එතුමන් පසසන්න විදුරුතිනේතමාන හදවත් දෙස්යල්ලේ එතුමන් පසසන්න සමිඳුන්ගේ පුදුදුරාණනි එතුමන් පසසන්න පිතා පුත්‍රය සුද්ධාත්මයන් වහන්සේට ස්තුත්‍ර වේවා. සමිඳුන්ගේ පුදුදුරාණනි එතුමන් පසසන්න දේව සංරක්ෂණයේ පරමතුම් භාවයේ මහා කල්ප ලෙස ප්‍රකාශ කරන්නා වූ ප්‍රශස්ති ගීයක් ලෙස මරියාවන්ගේ උදාන ගීය වර්ණවත් වේ. කුමරි මරියාවන් දේව සැලසුමේ උත්කෘෂ්ඨ ස්ථානයක් හිමි කරගන්නා බව දැනගත්තද ඇය එය නිහතමානීව පිළිගත් ආකාරය ප්‍රශංසනීය වේ. එසේම සරල බලධාරී දෙවියන් වහන්සේ හට කරන්න හැකි කිසිවක් නැති බව නුඹව ප්‍රකාශ කරන්නට මරියාවන් තුල තිබුණු අචීන්ත විශ්වාසය ඇගේ මරිය නාම තුලින් සුපැහැදිලි වේ. මරිය වේදේ මෙවැනි සුගුණයන් හමුවේ නන්වරේ ඇව අභිෂේක කළ දෙවියන් වහන්සේට අපිදු අප ලැබූ සමදේ වෙනුවෙන්ම ප්‍රශංසා කරමින් මරියාවන් සමගින් එතුමියගේ උදාන ගීතයට පැති සිටින් සහභාගී වෙමු.
සමීදුනි ඔබ අපගේ පියවරුන්ට කළ දයාවේ පොළොන්දුව සිහි කළ මැනව ඔබගේ පිළිතුර शुद्ध सभा माताओं देसा देवी दुनिया देवो देवी पिया
ආයතනයේදී ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු. මේ සෑම සේවාවදීමක්ම අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වූ වදාළ උන්වහන්සේගේ යාඥාව තුළ අපි මේ සෑම යාඥාවක්ම මෙලෙස ඔප්පු කරමු. ස්වර්ගයේ වැසෙන අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙස වේවා. අපේ දා භෝජනය අද අපට දානය කරනක අපේ වැරදිද අමාකරනක පාපස්ථාන සීලක අපරිපදී ආපදින අප උදාහරණක යාඥා කරම්හ. අපගේ පියවරුන්ගේ දෙවිඳුනි, ඔබ වහන්සේගේ ජාතක පුත්‍රයාණන්ගේ මව වන්නට ඔබ වහන්සේ මරිය වහන්සේට වරම් දුන්සේක වේද. එතුමියගේ ආඥාව බලා ඔබ වහන්සේ අපට දුක් පොරොන්දු වී ඇති ගැලවීම ළඟා කර ගැනීමට අපට අවශ්‍ය වරම් ලබා දුන මැනව. මේ කීරේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. මේ මොහොත ස්වාමීන් වහන්සේ ඉදිරියේ මහසේට වන්ද නමස්කාර කරන්නට අවස්ථාවක් ලබා දෙනවා. එම නිසා මේ සුදු වල්කාරයේ මතට ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යන අවස්ථාවේ අප සියලු දෙනා දැනගසා උන්වහන්සේට අපගේ නමස්කාරය ඔප්පු කරමු. See
යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණයේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසන්නහණය ප්‍රදානය කළ සේක්‍වේක වහන්සේගේ කැලවීමේ පලාපසිතට නිතර දැනෙන ආකාරයෙන් වහන්සේගේ සීස්තගරයට හා සීකුදිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද වහන්සේගේ පාඨයේ සාමයක් දැකීමටද අපට වනම් දුරදැනව වහන්සේ සදාටම ජීවත් වන සේක රජකම් කරන සේක. ආමේන්. දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා. උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. සැලව දෙවියන් වහන්සේට සැලව මනුෂ්‍යයන් Jesus Christus Swami Daru Jesus Swami Daru Amge Sri Namaya Unvansiye Sri Hardaya Jesus Swami Daru Unvansiye Diyamyo Shri Udiraya Sansidaya Shudamyan Mahansi Uttare Matavan Atishudo Maria Mahansi Om Mahansi Nirmala Pilisingiva Unvansiye Patavan Swargaropanaya
ජපමාන මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය මෙලෙස සාර්ථකව නිම වෙති. ඊට දායක වූ සියලු දෙනාට ස්තුති කියන්නට මේ අවස්ථාවක් කරගනිමු. ප්‍රථමයෙන්ම ශුද්ධෝත්‍රීත්වයක දෙවියන් වහන්සේට ශුද්ධ වූ ජපමාන බෑරියන් ඇතුළු සියලුම මුනිවරයන්ට සුරදූතු සේනාවන්ට අපගේ අෂ්ටාංගික සූති ප්‍රශංසා ගෞරවය මෙලෙසින් පුද කර සිටිමු. අද දින සන්ධ්‍යාවේ මුළු සුනගානෙමින් අපාතරට වැඩම කළ ටෙක්විඥානික ආයතනික අධිවරු පියතුමන් ලෙසින් කටයුතු කරන අප මේ සමයේ වූ පියතුමෙකු වන ගෞරවනීය ආයුවන් පෙරේරා පූජා ප්‍රසාද මහසේට අප සංඝ ස්තුතිය පුද කර සිටිමු. අද දින සන්ධ්‍යාවේ සහභාගී වූ සියලුම පූජා ප්‍රසාද මහසේලාටත් බෙල්කාලිකායේ කරු මයිකල් ටයිටස් පිටවන්නටත් සංඝ ස්තුතිය. පුරා දවස් 8ක් පුරාවට නුවණ වේයන් සඳහා වැඩම කරමින් දහමින් අපව පෝෂණය කළ ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු ප්‍රියංකර සාන්තුතුමන් හලාතු පදවියේ ධර්ම උපදේශ අධ්‍යක්ෂක පිටුමන් වන ගරු ආරෝෂ් ප්‍රියංක පූජා ප්‍රසාද මහසේට අපගේ ස්තුතිය පුද කරනවා. ජනවන්දනාව අර්ථවත් කර ගැනීමට සහාය වූ බෙල්කානු නිකායේ ගරු වජන්ත පිටුමන්ට දහම් ගුරුවරුන්ට දේවස්ථාන ගීතිකා කණ්ඩායමට ඕගනේ වාදනයේ සහාය වූ ශේවාන් පුතණවන් ගීතිකා කණ්ඩායම මෙහෙයවමින් වෙහෙස වූ සුනිත් මහතාට සක්‍රියන් සම්පත් මහතාට පූජා සහායක දරුවන්ට අපගේ ස්තුතිය. දේවස්ථානයේ මලික් සැලසු හාන්සි මහත්මිය ඒ සඳහා මුදලින් අනුග්‍රහය දැක්වූ නුරානි මහත්මිය නානක මහතා නිපුණ මහතාට අපගේ ස්තුතිය. දේවාලා ප්‍රතිභාව වෙනුවෙන් මලික් සැරසු ලක්ෂණ තරුණ මහතාට අපගේ ස්තුතිය පුද කරමු. ශබ්ද විකාශන යන්ත්‍ර හැසිරවීමෙන් සහාය වූ සිරිල් මහතා නිරෝෂණ මහතාට ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ ශාම මහත්මියට අපගේ ස්තුතිය. පුරා දවස් 8ක නුවණ මෙහෙයන් වෙනුවෙන් විදුලි පරිවර්තන සාක්ෂා දෙමින් සහාය වූ සනත් මහතා ශබ්ද විකාශන හැසිර වූ රායන් මහතාට අපගේ ස්තුතිය. විදුලි විමුණු වෙනුවෙන් පුරානුග්‍රහය දැක්වූ නාලක මහතාට නිපුණ මහතාට නුරානි මහත්මියට අපගේ ස්තුතිය. සන්ධ්‍යාවේ අවසර මල්විලි සම්දර්ශනය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය දක්වන කුමාර මහතා සහ ලොෂාන් යන මහත්වරුන්ට අපගේ ස්තුතිය. දේවස්ථාන ඉදිරිපස තුරණ වෙනුවෙන් කැපවී වැඩ කළ මහේෂ් මහතා, මාලනි මහත්මිය, ඇන්ටන් මහතා, තුෂාන් මහතා ඇතුළු පවුලේ සමට අපගේ ස්තුතිය. විදුලි ජනන යන්ත්‍රය ලබා දුන් අනෝජා මහත්මියට අපගේ ස්තුතිය. ගීතිකා කුල වෙනුවෙන් අනුග්‍රහ දැක්වූ සමන්ත මහතාට, දෙලිමා මහත්මියට අපගේ ස්තුතිය පුද කර සිටිමු. මුදලින් ආධාර කළ කැලිස්ටස් මහතාට, ගාමිණී මහතාට සංඝීය ස්තුතිය. සන්ධ්‍යාවේ අවසානයේ පිටුමන්ලාගේ සංඝ කටයුතු වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය දක්වන දේවස්ථාන සේවක මණ්ඩලයට අපගේ ස්තුතිය. අවසන් වශයෙන් සේවක මණ්ඩලයේ උපසභාපතිතුමා, ලේකම් බාධාකාරික ඇතුළු සියලුම නිල මණ්ඩලයට, කොට්ටාශ නායක නායිකාවන්ට, සැදැහැවතුන් සියලු දෙනාටමත් බෙරළිකාන පියවරුන්ගේ ස්තුතිය පුද කර සිටිනවා. හෙට දිනේ වෙනුවෙන් කිටියෙන් කිහිපයක්. අද දින ඔබ භාවිතා කළ ගීතිකා පොත දේවස්ථානයේම තියලා යන්නට කියලා මතක් කරනවා. මොකද හෙට දවසේ අපි ගීතිකා ගායනා කරන්නේ ඔය පොතම පාවිච්චි කරලා භාවිතා කරන නිසා. හෙට දිනේ ඔබ පැමිණෙන විට ඔබගේ වාහන, ගත වාහන කුමාරකට්ටු විද්‍යාලීය ක්‍රීඩාංගන පරිශ්‍රයේ නවත්වන ලෙස ඔබට කරුණාවෙන් මතක් කරනවා. හෙට උදෑසන 7:30ට ජපමාලය සහ ප්‍රාර්ථනා සමගින් නව වීසම් ගෘහය ආශ්‍රී ගන්වන අතර ඊළඟතුරු මංගල මහදීප පූජාව පවත්වන්නට නියමිතයි. මංගල මහදීප පූජායාදී පුදන්නට බෙල්කානු නිකායේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධිවේදීතුමන් ලෙස කටයුතු කරන ගරු වරණීය ජයසුන්දර පියතුමන් පැමිණීමට නියමිතයි. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා පවුල ලෙස භක්තියෙන් සහභාගී වන්නට කියලා. ස්තුතියි. අවසාන ගීතිකාවෙන් නැගී සිටිනවා.